The joint media briefing was held at the N.M. Pereira Centre in Borella. At the media briefing, Tissatta Nayaka represented the Samagi Jana Balawegaya, Sagara Karyavasam represented the Sri Lanka Podujana Peramuna as its General Secretary, Thaladatu Korale represented the United National Party as its General Secretary, and Lasanthala Giyavanna represented the Sri Lanka Freedom Party. When we look at how the votes had been cast for a majority of the local government bodies, we can see that the joint opposition has received a large number of votes. It is our duty to act according to that mandate. Many political parties have decided that we should unite and stand for those aspirations of the people. We have informed all of our members at local government bodies that we need an open vote. Thereby we say that an open vote must be held. Our primary goal is for the joint opposition to establish the government in over 100 local government bodies. We can see that democracy and freedom in this country is disappearing. Against such a backdrop, we have decided as a party to unite with these parties and build an alliance to protect the freedom in this country. We formed the joint opposition to fulfill the aspiration of the people who voted not to allow the current government establish power at these local government bodies. It is the people who decide how things should be done after an election. The people of this country that voted for 132 local government bodies asked for the joint opposition to form the government and to work for the people. The Samagi Jana Balawegaya, the United National Party, the Sri Lanka Freedom Party, the Sri Lanka Podujana Peramuna, and there are many other independent parties. Discussions have been held with many of these independent groups. Based on what I know, I don't know if something unexpected happens, but according to what I know, the numbers are right. ඕන විදිහට විග්‍රහ කරන්න පුළුවන් වෙයි. කියන්නේ පාක්ෂිකගේ ජනමතය ඔබතුමාලා විදිහට විග්‍රහ කරන්න මොකද ඒක? පුළුවන්. දැන් ඒක තමයි කිව්වේ. ආණ්ඩුවද නැත්නම් NPPද එහෙම නැත්නම් අනිත් දේශපාලන පක්ෂද කියලා තමයි අදහස් විමසුවේ. ඒ කියන්නේ දැන් ඔබතුමාලාගේ ප්‍රතිපත්ති මේකකතාවයක් නැහැ. මේක බලය අල්ල ගන්න විතරක් එකතු වෙච්ච අටවගත් එකක්. නෑ අපි සියලුම දේශපාලන පක්ෂ අදහස් කළේ මේ මොහොතේ ප්‍රකාශ කියලා තියෙන දේශපාලන මතය ආණ්ඩුවට විරුද්ධව දීලා තියෙන මතය ඒක රාශී කරන්න ඕනේ. ඒක තෝරපොළ විරුද්ධව තියෙන ජනපදයෙන් ඔබතුමාලා නියෝජනය කරනවා. අරගලේ වෙලාවේ ජනතාව පාරට බහැලා එළවපු ආණ්ඩුවක්. ඒකට ඒ එළවපු පිරිසට ඔබතුමාගේ සමුජල බලවේගයේ ඔබතුමාට ඡන්දය පුරසක් තියෙනවා. ඒතර කොහොමද ඔබතුමාලාගේ මේ පැහැදීම යථා මතය නියෝජනය කරන්නේ? හැම විටම දැන් පාර්ලිමේන්තුව උදාහරණයකට ගන්නකො. පාර්ලිමේන්තුවට විවිධ ජනමත නියෝජනය කරන කණ්ඩායම් එකට එකතු වෙලා එනවා. එකතු වෙලා සමාජයට ඇවිල්ලා එකතු වෙන එක ගැන මතයක් තියෙනවා. මෙතනත් තියෙනවා. ඒක වැරදි කියලා මතයක් තියෙනවා ජනමතය. ඒතකොට මේක හරි නෑ මම කියන්නේ ඒක අනිත් පැත්ත. ධර්ම ස්ථාවරයක් අනුව වැඩ කරනවා නම් එතන අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒක අරමුණක් වෙන්නේ. පළාත් පාලන ආයතන පිළිතුරීම කියන ඒ අරමුණ වෙනුවෙන් තමයි අපි මේක රාශියලා ඉන්නේ. ඔය කියන පරස්පර විරෝධ ප්‍රතිපත්ති වෙනස්කම් මේවා සියලුම කියනවා. මහින්ද රාජපක්ෂ මේ රටේ ජනතා දේපල හොරකම් කරා කියලා. ඒ හොරකම් කරපු එක දේපල සම්බන්ධයෙන් වචනයක් එළියට කියා ගන්න බැරි වෙච්ච හොඳ පණ නැති නායකයෙක් ඉන්න පක්ෂයක්. ඉතින් ඒ වගේ පක්ෂයක් මේ රටට කරන හානිය, මේ රටේ ජනතාවගේ අනාගතය රට විනාශ කරන්න උත්සාහ කරන පක්ෂයක් අපි දක්වනවා සියලු දෙනාම මේ වෙලාවේ රටට තියෙන හානිය. පුටින්ට යුද්ධ කරන්න විපක්ෂය එකතු වෙලා සහයෝගය දෙනවා. මේ හොරකම් දූෂණ වංචා කරන බොරු චෝදනා එල්ල කළ බොරුවක් වෙන්න ලාව කියලා මේ අවුරුදු
20 25 හිරේ යන්නේ කොහොමද එළවන්නේ? ඒ ඔබ කියන ඔබ දකින්නවාද ඒ එක්කෙනෙක්වත් මේ රටේ ජනතා දේපල හොරකම් කරන හිරේ ගිය එක්කෙනෙක් කියන්න මට තමන්ගේ ගිණුමට දාලා හොරකම් කරගෙන හිරේ ගිය එක්කෙනෙක් මට කියන්න. තමන්ගේ ගිණුමට දාන කතාවක් නෙවෙයි. හොරකම් කරලා නෙවෙයි කියන්නේ. නෑ මොකද්ද හොරකම්? කොතනද හොරකම් කළා කියන්නේ? ඒගොල්ලොන්ට තියෙන චෝදනාව ගැන ඔබතුමා දැනුවත්? මම දන්නවා ඔබතුමාගේ නෑ ඔබතුමා කරුණාකරලා චෝදනා කියවලා ඉන්න. ඔබතුමා මේ චෝදනා ගැන දැනුවත් නැත්නම් මේ වගේ තැනක මම කියනවා. ඔය ඉතල තියෙන්නේ පුත්තරික තමන්ගේ account එකට දාගත්ත කතාවක් නෙවෙයි. ඒක හැබැයි ජනතා මුදල් ආභාවිතය යොදවලා. ජනතා මුදල් අවභාවිතය යොදවලා නම් ඒක වෙනම දෙයක්. ඒක වැරද්දක් නෙවෙයිද? මේ රටේ ගම්වල ඉන්න අහිංසක තරුණ ප්‍රජාවගේ ක්‍රීඩා සමාජ වලට කැරම් බෝඩ් දාන බෝඩ් ලබා දීලා ඒක අවභාවිතයක් කියලා අධිකරණය විශ්වාස කරනවා නම් අධිකරණය ඒකට දඬුවම් දුන්නා අපිට ඒක ගැන කිසිම තර්කයක් නැහැ. ඒ වුණාට මේගොල්ලෝ කිව්වේ එහෙම නෙමෙයි ජාතික ධනෙ හොරගම් කරා. ගම්වත් පිළිදී ණයයන් පිටි එකතු වීම මේක සමාන කරන්න එපා.